හෙලෝ ගයිස් කොහමද සුබ දවසක් හැමෝටම ඔන්න අද channel එකෙන් අද අරගෙන ආව වීඩියෝ එකක් කොහොමද ඔයාලගේ Windows වල එක මැෂින් එක දෙන්නෙක් යූස් කරනවා කියලා හිතන්නකෝ. එතකොට ඒ යූසර්ට අපි කොහොමද තව වෙනම යූසර් account එකක් හදලා දෙන්නේ කියලා. එතකොට එයාට admin account එකක් දෙන්නත් පුළුවන් අපිට, නැත්නම් normal standard account එකක් දෙන්නත් පුළුවන්. ඒක ඒ account එක කොහොමද අපි හදාගන්නේ කියලා. එතකොට ගොඩක් වෙලාවට අපි හදන්න යනකොට සමහරක් වෙලාවට අපෙන් ඉල්ලනවා වෙනම Microsoft account එකක් ඒ කෙනාගේ account එක හදාගන්න. අපිට account එකක් නැතත් account එක හදාගන්න විදිහ අද මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්. right? නොදන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාලා channel එක subscribe කරන්න මතක් කරලා අපි යමු වීඩියෝ එකට කොහොමද මේක කරන්න කියලා. right? මුලින්ම ඔයාලා Windows button එක click කරලා settings වලට යන්න මෙතන තියෙන settings window එකේ ඔයාලට මෙතන පේන්න තියෙන accounts කියලා. accounts වලට යන්න. මෙතනට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ other users කියන category එකට යන්න. මේකට ගියාට පස්සේ තියෙනවා add another user account කියලා. right? මෙතනින් add account දෙන්න. එතකොට මෙතනදී ඔය Windows අහනවා ඔයාට ඒ login වෙන්න ඕන කෙනාගේ Windows account එකක් තියෙනවද කියලා. Windows account එකක් තියෙනවා නම් ඔයාට email account password දෙන්න පුළුවන්. account එකක් නැත්නම් I don't have this personal sign in information දීලා next කරන්න පුළුවන්. මේක දුන්නට පස්සේ ඔයාලට email එක දෙන්න ඕනේ නැහැ. just ඒක skip කරන්න පුළුවන්. right? ඊට පස්සේ ආපහු මේක load වෙලා ආපහු අහනවා example එකක් account එකක් create කරන්න තියෙන. දැන් හිතන්නකෝ යාට account එකක් නැහැ කියලානේ අපි අතනදී මුලින් select කරේ. ඊට පස්සේ මේගොල්ලෝ account එකක් create කරලා දෙන්න අහනවා. දැන් ඒකත් කරදරනේ. දැන් තව කෙනෙක් account එකක් අපිට එහෙම හදන්න ඕනේ නැත්නම් එයාට නිකන් account එකක් විතරක් නම් open කරලා දෙන්න ඕන. අපි මෙතනින් add a user without a Microsoft account කියන option එක දෙනවා. right? එතකොට මෙතනදී දුන්නට පස්සේ අපිට දැන් ඒ user create කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙතනදී එයාගේ අපිට නම දෙන්න පුළුවන්. දැන් හිතන්නකෝ දැන් මගේ user දැන් මගේ නම ඉෂාන්නේ. එතකොට දැන් වෙන කාට හරි නම් අපි හිතමු සඳුන් කියලා. දැන් සඳුන් කියන කෙනාට තමයි අපි ප්‍රොෆයිල් එක හදන්නේ. වුණත් අපි මෙතන සඳුන් කියලා දානවා. එයාට අපි වෙනම පාස්වර්ඩ් එකකුත් දාලා දෙනවා. අපි හිතමු පාස්වර්ඩ් එක 1234 දානවා කියලා. එතකොට මේ මෙතන පාස්වර්ඩ් එකත් අපි 1234 කියලාම දානවා. same password. security question එකක් ඔයාලට දාන්න පුළුවන් පාස්වර්ඩ් එක නිකන් හරි අමතක වුණොත් මොකද කරන්න කියලා. ඊට පස්සේ මෙතනින් next දුන්න ගමන් ඔයාලගේ user account එක මෙතන පහලින් create වෙනවා. right? ඊට පස්සේ ඔයාලට පුළුවන් just ඔයාලගේ account එකෙන් මෙතනින් sign out කියලා account එකක් වැටේ. එහෙම නැත්නම් PC එක restart කරලා ගන්න. එතකොට ඔයාලා restart කරලා ගත්තාම accounts දෙකක් ඔයාලට පෙන්නනවා. ඔයාගේ account එක සහ අපි දැන් මේ create කරපු දැන් මගේ නම් මෙන්න මේ සඳුන් කියන account එක. ඔයාලා නොදන්න දෙයක් මොන හරි ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඉස්සරහටත් මේ වගේ වැදගත් videos අරගෙන එන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.